හයි අද අපි මේ ලෑස්ති වෙන්නේ අවුරුදු පුරාම මග බලන් හිටපු සුවිශේෂී ගමනක් යන්න. ඒ තමයි ඓතිහාසික තලවිල ශාන්ත ආනාමුනීශ්වරියගේ වාර්ෂික මංගල්‍යයට. පවුලේ අයයි හිතවත්තුයි හැමෝම එකතු වුණාම ගමනක තියෙන සතුට දෙගුණ තිගුණ වෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න මේ ආගමික සහ සුහදශීලී අත්දැකීම විඳගන්න. පැය ගණනාවක ගමනකින් පස්සේ අපි දැන් ඉන්නේ මේ තලවිල පුදබිම. දහස් ගණන් බැතිමතුන් තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා අරන් මේ වාර්ෂික මංගලයට එකතු වෙලා ඉන්න මේ දර්ශනය ඇත්තටම හරිම සංවේදී දර්ශනයක්. සන්තානමෑණියනේ දෙව්මව්ගේ මාතෘනේ ජේසුස් තුමාන් වෙතේ මංගල පූජාවෙන් පස්සේ අපි මේ යන්නේ ගහක හෙවණක් හොයාගෙන. ඔගොල්ලෝ බලනවා ඇති ඇයි මේ ගහක හෙවණක් හොයන්නේ කියලා. ඒ වෙන මොකටවත් නෙවෙයි යන්නේ උදේ කෑම කන්න. කොහොමින් කොහොම හරි අපි නැවතුනේ කැලෑපල්ලිය ගහක හෙවණක් යට. ඉතින් බලන්නකෝ අපේ මේ කට්ටියගේ කෑමට තියෙන උනන්දුව. උදේ කෑමෙන් පස්සේ අපි හැමෝම නාගත්තා. නාගෙන ඇවිදගෙන යන ගමන් තමයි මෙන්න මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් මේ ඉන්නේ අපේ පුංචි පවුල. නාලා අපි මේ ආවේ පොල්වත්තට. පොල්වත්තේ ඉඳන් දවල් කෑම කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හැමෝම එකතු වෙලා උයා පිහාගෙන එකම පවුලක් වගේ ගත කරන මේ කාලය අපේ බැඳීම් තවත් ශක්තිමත් කරනවා. හිනාව කතාබහ මැද්දේ ගෙවෙන මේ මොහොතවල් මතක පොතේ ලස්සනම පිටුවතරට එකතු වේවි. කාලා ඉවර වෙලා පුංචි අල්ලාප සල්ලාපයකින් පස්සේ අපි ආයෙත් යන්නේ පල්ලියට. ඇත්තටම කිව්වොත් උදේ වරුවේ අපි කරේ මංගල පූජාවට සහභාගී වෙච්ච එක විතරයි. දැන් තමයි නිවී සැනසෙල්ලේ ඔරසමක් කියලා ඉටිපන්දම් පත්තු කරලා බාර අරින්න යන්නේ. පල්ලිය පුරාම මේ ඉන්න සැදැහැවත් ජනතාව දැක්කම ඇත්තටම හිත හරිම ශාන්තියකින් පිරීලා යනවා. තලවිල කඩවීදියේ ඇවිදින්න යද්දී දකින එක එක දේවල් දැක්කම ඇත්තටම ආයෙත් පොඩි කාලෙට ගියා වගේ. දුකින් වුණත් අවසානයට ළඟා වෙන්න සිද්ධ වෙනවමයි. ඉතින් නැවතෙනතුරු ශාන්තානාම්මේ අපිව ආරක්ෂා කරන්න.